ඉතින් ආයිබෝන් හැමෝටම සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් කාලයක් වීඩියෝවක් වලට දාන්න බැරි වුණා. මොකද කාලයක් බලන් හිටියා කොහොමද අපි පිටරටක හිටියත් අපේ ලංකාව කොහොමද අලුත් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ, හොඳද නරකද, මිනිසුන්ට යම් සහනයක් තියෙනවද කියන එක අපි දැන් බලන් හිටියා. ඒ නිසා අපි දේශපාලනය සහ රට ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම නවත්තලා යාට අවස්ථාව දීලා හිටියා. මොකද කරන්නේ බලන්න. මොකද අපි මහන්සි වෙලා හදාගත්තු අලුත් ආණ්ඩුවක්. ඉතින් එයාලට පොඩි කාලයක් දෙන්න ඕනේ. මොකද බරපතල ප්‍රශ්න තිබිච්ච රටක්නේ ගත්තේ. ඉතින් ඒක නිසා මම හිතුවා බරපතල ප්‍රශ්නයක් රටේ වෙන්න ඉස්සරහට තියෙන නිසා අපේ මිනිස්සු දැනුවත් කිරීම සඳහා මම හැමදාම වීඩියෝ කරන්නේ මේ වෙනුවෙන්. රටේ තියෙන ප්‍රශ්න ඉස්සරහට පේනවා. ඒ පේන ප්‍රශ්නේ ජනතාව දැනුවත් කිරීම අපේ යුතුකම සහ වගකීම කියලා පුරවැසියෙක් විදිහට මම හිතන නිසා මම ගොඩාක් වීඩියෝ දාලා ඇති. ඒවා කියපු එකක් නෑර අද වෙනකොට ඉෂ්ට වෙලා තියෙනවා. පහුගිය වීඩියෝ මම බලනකොට මට හිතෙනවා මීට අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා මම කරපු වීඩියෝ අදට ਸਰව සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙලා ඒවා නිවැරදි කියලා මටම තේරෙනවා. මොකද මට යම්කිසි දෙයක් අධ්‍යයනය කරන් යද්දි බලාගෙන යද්දි මට තේරෙනවා මේක මෙන්න මේ විදිහට තමයි මේක යන්නේ. මෙන්න මෙහෙම වුණොත් එහෙනම් මේක මේ අනතුර වෙනවා. ඒක නිසා අපි ඒ ගැන අවධානයෙන් ඉන්නේ. ඒක නිසා අවධානයෙන් දැන් ආණ්ඩුව පත් වෙලත් දැන් අවුරුද්දකට හිටගෙන අපි අවධානයෙන් හිටියා කොහොමද වැඩ පිළිවෙල කොහොමද දුවන්නේ අලුත් ආණ්ඩුවම අද්දකින් කුවට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ක්‍රියාත්මක වෙනවා හොඳයි. ඉතින් මම මේ කරන බරපතල අනාවරණය ඔයාලට මගේ මෙන්න මේ link එකෙන් මගේ YouTube එකට ගිහලා බලන්න පුළුවන්. TikTok යාළුවෝ ඊට පස්සේ ඔය Instagram මරේ මෙහෙ ඉතින් අර අනවශ්‍ය දේවල් වලට වැඩි තමන්ගේ රට මේ රටට කෙලවෙනකම් බලන් ඉන්නේ නැතුව කෙලවුණාට පස්සේ මේ අනේ මෙහෙමයි කියන්නේ නැතුව කෙලවෙන්න ඉස්සෙල්ලා මිනිස්සු දැනුවත් කිරීම සඳහා අපි මේ කරන වීඩියෝ ෂෙයා කරලා දැනුවත් කරන්න ඔයාලගෙත් යම්කිසි පිරිස් ඇති මේ ආයතනවල මේ තැන්වල. ඉතින් එයාලගේ හිත දවස අනාගතේ ඔයාලා කෙනෙක් එහෙම වුණොත් එහෙම මෙන්න මෙහෙම තමයි තත්ත්වය කියලා ඔයාලට හිතන්න බැරි වෙන්න ඔයාලා මේවට යම්කිසි ඇක්ෂන් එකක් ගන්න. ඉතින් මම මේ කරන ප්‍රකාශය මම මේ හෙළිදරව්ව ඔයාලට කරනවා. ඔයාලා මගේ link එකෙන් ගිහලා මගේ YouTube එකට ගිහලා වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේවා ගොඩාක් කට්ටිය මේවා අතරම මේ වීඩියෝ බලුවට මේ අවබෝධයක් නෑ. මොකද සමහර දවස් වලට අපි සමහර වීඩියෝ කරාට පස්සේ මේ දැන් මේ ඊයේ පෙරේදත් මම දාපු අර මම පහුගිය කාලේ දාපු වීඩියෝ එක බලලා නෑ. ඉතින් මිනිස්සු බලලා නෑ. මොකද දැනුවත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු නිකන් නිකරුණේ ලක්ෂ ගණන් වලට මුදල් වලට වංචා වලට අහු වෙනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපි දැනුවත් කරන එක අපි එක්කෙනෙක් දෙන්නෙක් හරි දැනුවත් වෙන එක අපි බලාපොරොත්තු වෙනවා අපේ වීඩියෝ එකෙන් අපේ පුරවැසියෙක් විදියට අපේ රටේ මිනිහෙකුට සාධාරණ වෙනවට. ඒක නිසා මම මේ කරන ප්‍රකාශය සම්බන්ධව ඔයාලා මේ link එකෙන් ගිහිල්ලා ඔයාලා ඒ සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න ෂෙයා පාරක් දාන්න. මොකද හේතුව රටට බරපතල අනතුරක් වෙනවා කියලා අපිට තේරෙනවා. අන්න ඒක තේරුම් නිසා ඒක අනාවරණය කිරීමට දැනුවත් කිරීමටත් මම මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් ගිහිල්ලා බලන්න link එකෙන් වීඩියෝ එක.